අයිබෝන් කියලා යාළුවෝ හැමදෙනාම පිළිගන්නවා. ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ with me channel එකත් එක්කලා මම යසස් කල්දේරා. අද මම පෙන්වන්න හදන්නේ මගේ වීඩියෝ එක අද ස්පෙෂල් මොකද කියලා. මොකද මගේ content journey එක next level එකට ගේන්න අද මම ගත්තා iPhone 17 Pro එකක්. ෆෝන් එක ගැන කතා කළොත් ෆෝන් එක ප්‍රීමියම් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ලයිට් වේට් but solid build කියලා නම් කියන්නට පුළුවන්. මේ ෆෝන් එක අල්ලනකොට ඇත්තටම දැනෙන්නේ yes this is pro කියලා. ඒක මාර ෆීලිං එකක්. මම මේ ෆෝන් එක ගත්තේ කෝල් කරන්න, WhatsApp message දාන්න කිසිම දෙයකට නෙමෙයි 100%ම content create කරන්න. මේ ෆෝන් එකේ වීඩියෝ quality එක ගැන කතා කළොත් insane. ස්ටැබිලයිසේෂන් එක DSLR level එකටම තියෙනවා කියලා බය නැතුවම කියන්න පුළුවන්. vlog කරන අයට, travel videos කරන අයට, reels කරන අයට, ඒ වගේම අපි කියමු games play කරන අයට මේක game changer එකක් කියලා කියන්නත් පුළුවන්. ඔයා මගේ with me channel එකත් එක්කලා එකතු වෙලා ඉන්නවා කියලා කියන්නේ ඔයා මගේ life එකත් එක්කලා walk කරනවා වගේ feeling එකක් මට දැනෙන්නේ. iPhone 17 Pro එකලා ඒ feeling එක තවත් real වුණා කියලාත් කියන්නත් පුළුවන්. මම මේ ජර්නි එක පටන් ගත්තේ equipments මුකුත් එහෙම ලොකුවට නැතුව. මට තිබ්බේ එකම එක ඩ්‍රීම් එකක්. මම channel එක පටන් ගන්නවා කියන තැන. අද මේ ෆෝන් එක මට රිමයින්ඩර් එකක්. මොකද hard work plus consistency කියලා කිව්වොත් මම හිතන්නේ මම නිවැරදියි. ඒකේ රිසල්ට් එකක් තමයි අද දවසේ මම මේ භුක්ති විඳින්නේ. මේ තියන්නේ මම මේ වෙනකම් පාවිච්චි කළපු Redmi 9C අවුරුදු 5ක් විතර වෙනවා මං හිතන්නේ. මගේ මේ වෙනකන් දාපු හැම content create එකක්ම reel එකක්ම shoot කළේ මේකේ. ළඟදී ගත්ත Insta 360 එකෙන් මේ මෑත කාලිනව දාපු videos ටිකක් දාලා තියෙනවා. නමුත් මුලින් පටන් ගත්ත කාලේ සියලුම videos දාලා තියෙන්නේ මෙන්න මේ Redmi 9C එකෙන්. තාමත් ෆෝන් එක වැඩ කරනවා. අදටත් හොඳ තත්ත්වයේ ෆෝන් එක තියෙනවා. ඉතින් ඉස්සරහටත් මම මේ ෆෝන් එක තියා ගන්නවා. මොකද මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් කරා ගෙනියන්නට මේ ෆෝන් එක මට උදව් වුණා කියලා කියන්නට පුළුවන්. මේ ෆෝන් එකේ අන්බොක්සින් වීඩියෝ එකක් මට ගේන්න විදිහක් නැහැ. මොකද මම මේ වෙනකොටත් අන්බොක්ස් කරලා ඉවරයි. මම හැබැයි එක දෙයක් කියන්නම්. ඉතින් මම මේක ගත්තේ කොහෙන්ද කියලා විතරක් කියන්නම්. පානදුර රංග shopping center එකකින් ගත්තේ. ඉතින් ඔයගොල්ලන්ට කියනවා බය නැතුව quality අපිට මොන හරි බඩුවක් ගන්න ඕන නම් යන්න පානදුරේ රංගයකට ෂුවර් එකට ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ අපිට ඇත්තටම මේ reasonable price එකට හොඳ quality equipments මොන හරි අපිට ගන්න නම් phones ඒගොල්ලෝ ගාව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒව ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් දැන් මේ වෙලාවේ හිතනවා ඉතින් බලන්න channel එක බලන කට්ටිය මේක කීයක් වුණාද කියන එක. ඉතින් මේ තියෙන bill එක ලංකාවේ සල්ලි වලින් 4,94,400 තමයි වෙලා තියෙන්නේ. හැබැයි මේ ෆෝන් එක විතරක් නෙමෙයි charger එක, back cover එක, ඒ වගේම මේ lens guard එක, ඒ හැම දෙයක්ම එක්ක තමයි ඒ ගාන උනේ. සහ ඒ ගාන වෙන්නෙත් නැහැ, ඊට වඩා අඩු වෙනවා. මොකද මට 3% add වුණා. මොකද මම කාඩ් එකෙන් ගෙවපු හින්දා. ඉතින් ගණන් මිනුම් එහෙම වෙනවා ඇති. ගිහලා කතා කරලා බලන්න. ෆෝන් එක ගැන කියන්න පුළුවන්, රෙකමන්ඩ් කරන්න පුළුවන් shop එක, හොඳ shop එකක් කියලා. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම ඔයාට ඉන්ස්පයර් වුණා නම් like එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එකට අලුතෙන් එන කෙනෙක් නම් subscribe කරන්නටත් bell icon එක on කරලා තියාගන්නටත් අමතක කරන්නට එපා. next video වල cinematic vlogs, travel moments, real life stories මේ ඔක්කොම with me channel එකෙන් බලා ගන්නට පුළුවන්. So see you in the next video. Until then, stay real, stay with me. Thank you.